හොඳයි. එහෙනම් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලත් එක්ක කොහොමද හෙලපීස සයිට් එකෙන් භාණ්ඩයක් මිලදී ගන්න කියන එක. මුලින්ම අපි කරන්න තියෙන්නේ හෙලපීස සයිට් එක ලොග් වෙලා ඔයා මුලින්ම චෙක් කරගන්න ඔයා ඉස්සෙල්ලම ඔයාගේ ලොගින් එකට ලොග් වෙලාද ඉන්නේ කියන එක. මෙන්න මෙතන ඔයාලට පේනවා මෙතන S අකුරක් වැටලා තියෙනවා. ඒ කියන්නේ මම රෙජිස්ටර් වෙච්ච මගේ යූසර් නේම් එකේ මුල් අකුර වැටෙන්නේ මුල් අකුරක් හෝ දෙකක් 9. මෙතන ලොක් එක වගේ අයිකන් එකක් තියෙනවා. ඒ කියන්නේ මම ලොග් වෙලා නැහැ කියන එක. මෙතන අපිට බලන්න පුළුවන් අපි ලොග් වෙලාද නැද්ද ඉන්නේ කියන එක. රයිට්. එහෙනම් මේ තියෙන්නේ මම දැන් මේ ලොග් වෙලා ඉන්නේ. ඒක නිසා තමයි මගේ මේ ලොගින් එක පෙන්නන්නේ. ඊට පස්සේ මට පුළුවන් සයිට් එකට ගිහිල්ලා මම දැන් කරන්නේ සයිට් එකට ගිහිල්ලා මට අවශ්‍ය ප්‍රොඩක්ට් එක මුලින්ම සිලෙක්ට් කරගන්නවා. ඇත්තටම දැන් මේ වෙලාවේ ප්‍රොඩක්ට් එක බයි කරන්න හදන්නේ මෙන්න මේ ප්‍රොඩක්ට් එක. එතකොට මම කොස්මෙටික් කියන එකට ගිහිල්ලා මට අවශ්‍ය මේ ඩොක්ටර් රෂල් කියන මයි ක්‍රීම් එක තමයි මම බයි කරන්නේ. මේ ප්‍රයිස් එක 1695යි. මේක මට ගන්න පුළුවන් වෙබ් එකකින් 1610.725කට ගන්න පුළුවන්. මොකද මේක මට ඩිස්කවුන්ට් එකක් අඩු වෙලා තමයි ලැබෙන්නේ. මේක හෙලපීසෙන් බඩු සයිට් එකෙන් බඩු ගන්නට විතරයි මේ ඩිස්කවුන්ට් එක හම්බ වෙන්නේ. ඒක ඔයාලා දන්නවා. එතකොට මම මුලින්ම කරන්නේ මට අවදාළ ප්‍රොඩක්ට් එක එහෙම ක්ලික් කරාට පස්සේ මේ වගේ ෆොටෝස් ටික බලන්න පුළුවන්. එතනින් පස්සේ පහළ තියෙනවා විස්තර ටික. මේ ටික කියවලා අපිට ප්‍රොඩක්ට් එක බයි කරන්න පුළුවන්. මම මුලින්ම කරන්නේ මෙතන මම ප්‍රොඩක්ට් එකක් ගන්න නිසා මේක එකකින් තියෙද්දි බයි වලට යනවා. මේ විදිහට බයි now එකෙන් ක්ලික් කරා. එතනින් පස්සේ ඔයාලට පේනවා මේ වගේ අපිට shipping details එක fill කරන්න කියලා ස්ථානයක් පෙන්වනවා. මේක එකපාරක් fill කරන්න ඕන. ඒ කියන්නේ පළවෙනි වතාවට අයි ප්‍රොඩක්ට් එකක් බයි කරද්දී මේ ටික empty තියෙන්නේ. මේ ටික fill කරන්න ඕන. මේකේ තියෙන කිසිම දෙයක් අපිට empty තියන්න බෑ. විශේෂයෙන් මේ මෙතන star mark එකක් දාලා තියෙන හැම field එකක්ම අපි fill කරන්න ඕන. මෙතෙන්දී අනිවාර්යෙන් මතක තියාගන්න හරි විස්තර දෙන්න. මොකද මේක ඇවිල්ලා shipping details ටික මෙතන තියෙන්නේ. first name last name තමන් වැඩ කරන ඊමේල් එක මේක අනිවාර්යෙන් හරි මේල් එක දෙන්න. ඊට පස්සේ වැඩට ෆෝන් නම්බරයක්. මොකද courier service එකකින් හෝ අපි cash on delivery හරි මොකක් කොහමද දැන් පාවිච්චි කරද්දී මේ ෆෝන් නම්බරය තමයි එතෙන්ට යන්නේ. ඊළඟට country එක තමන්ගේ දාලා district එක මොකද්ද කියන එක ඊට දාලා city එක මේ එකක් ටයිප් කරන්න වෙයි තියෙන්නේ. දැන් උදාහරණයට අපිට මෙතන ක්ලික් කරාම පෙන්නන දාලා district එක ඒ ක්ලික් කරාම දැන් මම ගාලා district එක select කරාම ඊට දාලා city ටික මට බලා ගන්න පුළුවන්. මම මෙතන ගියා දාලා city එක select කරගන්න ඕනේ විදිහට. මම මෙතන ටයිප් කරන්න යන්න එපා. select කරන්න තියෙන්නේ. ඊට පස්සේ address එක හරියට අපි fill කරගන්නවා. ඊට පස්සේ landmark එකක් තමයි අපිට ඒක දාන්න පුළුවන්. මේක landmark එක අනිවාර්ය නැහැ. postal code එක වාඩ පුළුවන්. තමයි මතක ගන්න තමන්ගේ city එකේ postal code එක පුරවන්න. එහෙම නැත්නම් Google එකට ගිහිල්ලා බලන්න. මේ ඔක්කොම පුරවලා save address කියන එක ක්ලික් කරන්න තියෙන්නේ. මේක එකපාරයි. එතනින් පස්සේ නැවත නැවත භාණ්ඩ මිලදී ගන්න හැම සැරේදීම මේක පුරවන්න ඕනේ නැහැ. ඔයාලට ඕන අප්ඩේට් කරන්න පුළුවන්. වෙනසක් වෙන්න ඕන නම් වෙනස් කරන්න පුළුවන්. එහෙම නැතුව නිතර නිතර පුරවන්න වෙන්නේ නැහැ. එකපාරයි මේක එන්නේ. එතනින් පස්සේ මේක save address කියන බටන් එක ක්ලික් කරාම මේක මොනවා හරි වැරද්දක් තියෙනවා නම් රතු පාටෙන් මෙතන උඩ ඒක පෙන්නනවා. එහෙම නැත්නම් පාට තියෙන්නේ මේ පහළ විස්තර ටික බලලා මෙතනින් අපිට පෙන්නනවා payment option ටික. මෙතන මේ අපි select කරු product එකට අදාළව තියෙන්නේ payment option දෙකයි. අපිට direct bank transfer යන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට credit card වලින් කියන option දෙක විතරයි මේක පෙන්නන්නේ. මම මේකේ direct bank transfer කියන එක select කරනවා. මොකද මම මේ වෙද්දි මේකට දාලා මුදල හෙලපීස කියන account එකට bank කරලා තියෙන්නේ මේ 1610.25 මුදල. මම මෙතන අදාළ payment mode එක select කරලා මෙතන තියෙන ටික් එක වැටලා නැත්නම් මේ ටික් එක දාන්න. දාලා ඉවරලා place order කියන බටන් එක ක්ලික් කරගන්න තියෙන්නේ. මේ විදිහට මම ක්ලික් කරාම මම select කරේ bank transfer කියපු නිසා මට bank transfer ට අවශ්‍ය විස්තර පෙන්නනවා. හෙලපීස පයි උල්ටිමේට් කියන කම්පැනි එක
ඊට දාලා account number එක බැංක් එක සහ බ්‍රාන්ච් එක වෙනද පෙන්නනවා. මෙන්න මේ විස්තර ටික දාලා මට පුළුවන් ATM එකකින් හෝ ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් එකක් දාගන්න. විශේෂයෙන්ම සල්ලි ට්‍රාන්ස්ෆර් කරාම නැත්නම් සල්ලි බැංක් කරාම ස්ලිප් එක අනිවාර්යෙන් ෆොටෝ එකක් ගහ ගන්න ඕන. නැත්නම් මොකද අයි ප්‍රොඩක්ට් එක බයි කරාට සල්ලි බැංක් කරා කියලා ප්‍රූෆ් නැති නිසා අනිවාර්යෙන්ම මේක අපිට ස්ක්‍රීන්ෂොට් එකක් හෝ ස්ලිප් එක තියා ගන්න ඕන. විශේෂයෙන්ම ඔන්ලයින් බැංකින් වලදී හෝ අපි සල්ලි බැංකෙන් ට්‍රාන්ස්ෆර් කරනවා නම් අපිට රිමාර්ක් එකක් වශයෙන් අපි ගන්න ප්‍රොඩක්ට් එකේ නම හරි තමන්ගේ යූසර් නේම් එක හරි ඒකත් අපි ටයිප් කරගත්තා නම් වඩා පහසුයි. එතනින් පස්සේ මෙතන සිලෙක්ට් කරන දෙයක් නැහැ. අදාළ මුදල වැටලා තියෙනවා. මෙන්න මෙතන choose file කියන තැන ක්ලික් කරාම අපිට පුළුවන් අපිට අදාළ ස්ලිප් එක attach කරගන්න. මම මෙන්න මේ විදිහට මම සල්ලි ගෙවපු ස්ලිප් එක මේ විදිහට මෙතන attach කරගන්න ඕන. එතනින් පස්සේ අහනවා transaction ID එක. ඒ කියන්නේ අපි ඕනම විදියකින් මුදලක් වෙනත් account එකකට ට්‍රාන්ස්ෆර් කරද්දී නැත්නම් බැංක් ට්‍රාන්ස්ෆර් එකක් හෝ ට්‍රාන්ස්ෆර් කරද්දී අපිට වෙන transaction ID හෝ transaction නැත්නම් reference number කියලා number එකක් මම ඒ අදාළ number එක මේ විදිහට මෙතන fill කරනවා. මේක අනිවාර්යෙන් කරන්න. මොකද මේකෙන් තමයි කම්පැනි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඔයා දාපු නැත්නම් ජම කරපු මුදල් ටික හරියට ට්‍රාන්ස්ෆර් වෙලාද කියලා බලන්න තියෙන්නේ. මෙන්න මේ number එකෙන්. එතනින් පස්සේ date එක select කරනවා. කවද්ද මුදල් ට්‍රාන්ස්ෆර් කරේ select කර ගන්නවා date එක. මම මෙතන රිමාර්ක් එකක් මට ඕන නම් මොනවද දාන්න පුළුවන්. මම මෙතන cream කියලා මම මෙතන රිමාර්ක් එකක් දානවා. මෙතන වඩ පුළුවන් තමන්ගේ යූසර් නේම් එක නැත්නම් ඔයාගේ ප්‍රොඩක්ට් එක ඒ වගේ ඕන දෙයක් මෙතන දාන්න පුළුවන්. විශේෂයෙන් මෙතන රිමාර්ක් වලට විස්තරක් දාන එක හොඳයි. ඒතකොට ඇඩ්මින් එකට ඔයාගේ කෝඩ් එක ආවම එයාට පහසුයි මේක විස්තර බලා ගන්න. එහෙනම් මේ ටික fill කරලා මට තියෙන්නේ confirm order එක බටන් එක ක්ලික් කරන්න මේ විදිහට. right. එතකොට සිස්ටම් එකේ මෙතන උඩින් කොළ පාටින් වැටුණා මගේ order එක හර කියන එක. ඊට පස්සේ මෙතනින් මට පොඩි short note එකක් පෙන්නලා තියෙනවා. මගේ order එකේ number එක order number එක 7 කියන එක product එක සහ ඒ total එක වැටලා තියෙනවා. මට එතනින් පස්සේ ඔන්න මට බලන්න පුළුවන් මගේ login එකට ගිහිල්ලා මෙතනින් මම බලනවා මගේ order එකේ status කොහොමද කියලා. එන්න මෙතන මේ රිකාඩ් එක ක්ලික් කරාම මෙතන my orders වලට ගියාම පෙන්නනවා. මම දාපු සියලුම orders මෙතනින් බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා මෙතන orders දෙකක් තියෙනවා. එකක් මේක cancel කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ මම දැන් දාපු order එකම කලින් පාරක් දාලා ඒක cancel කරලා තියෙන්නේ. ඒක එදාදී වැරදිමක් වෙච්ච නිසා දැන් තියෙට දෙවෙනි order එක ඔයාලට පේනවා status වල පෙන්නන්නේ payment pending කියලා. ඒ කියන්නේ තාම උගේ order එක payment එක company verify කරලා නැහැ නැත්නම් approve කරලා නැහැ. තාම pending කියලා පෙන්නන්නේ. bank transfer එක ඒ විදිහට විස්තර ටික මට මෙතන පෙන්නනවා. ඉතින් පස්සේ මේ ලානිල් පාට බටන් එකේ හැක් වගේ තියෙන බටන් එක ක්ලික් කරාම මට මේකේ ස්ටේටස් ටික බලන්න පුළුවන්. දැනට පෙන්නන්නේ මගේ පේමන්ට් එක පෙන්ඩින් කියන තැන පෙන්නන්නේ. ඊළඟ මගේ බිලිං ඇඩ්‍රස් ඒ දේවල් ටික පෙන්නනවා. මෙතන අපිට ස්ටේටස් වලින් බලන්න පුළුවන් දැනට මගේ ඕඩර් එක මොන මට්ටමේ තියෙන කියන එක. right එහෙනම් මේ විදිහට තමයි අපිට ඕඩර් එකක් දාන්න තියෙන මම මේක පෙන්නුවේ කොහොමද බැංක් ට්‍රාන්ස්ෆර් කරහා හෙලපීස සයිට් එකෙන් ප්‍රොඩක්ට් එකක් මිලදී ගන්න කියලා. අපි ඉස්සරහට තව වීඩියෝස් වලින් අනෙක් දේවල් කතා කරමු. එහෙනම් හැම කෙනාටම ජයග්‍රහී දවසක්.